මුලින්ම මේ වචනවලට බය වෙන්න ඕනේ. මේක මුලින් කියපන්. දෙවෙනියට මේක මේ ඊළඟ අන්තිමට මේක ඊළඟට. එහෙම කියන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලන්ගේ න්‍යායාත්මක කරුණු සාගරයක හිර කරන්න මේ වෙලාවේ. මොකද අපි යන ගමන ඊට වඩා වෙනස්. එහෙනම් අපි ඉක්මනට මේ දේවල් ප්‍රැක්ටිකල් ලෙවල් එකට ගේන්න ඕනේ. දැන් වීඩියෝ එකට. Learn and earn with graphic designing. Hello guys, ඔන්න අපි ආයෙත් හම්බුණා. මේ තමයි ඔයගලන්ට කියනවා කිව්ව ඩිසයින් ප්‍රින්සිපල්ස් වීඩියෝ සීරීස් එකේ පළවෙනි ඩිසයින් ප්‍රින්සිපල් එක හැටියට අපි ඉගෙන ගන්න යන්නේ විෂුවල් හයරාකි කියන එක. ඉතින් මේ දේවල් ගැන කියන්න කලින් මම ඔයගලන්ට කියන්න ඕනේ මුලින්ම මේ වචනවලට බය වෙන්න එපා. මේ විෂුවල් හයරාකි කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න හයරාකියක් කියන්නේ මෙදිලා යන ඒ වගේ ස්ට්‍රක්චර් එකක්. මෙතනදී මෙන්න මේ විෂුවල් හයරාකි කියන එක කතා කරන්නේ ඩිසයින් ප්‍රින්සිපල්ස් කතා කරද්දී මේක අංක එකට කතා කරන්න හේතුවක් තියෙනවා. මොකද මේ විෂුවල් හයරාකි කියන එක හැදිලා තියෙන්නේ අනෙක් ප්‍රින්සිපල්ස් 11ක්ම එකතු වෙලා. හැබැයි අපිට එකින් එක කතා කරලා ගිහිල්ලා අන්තිමට විෂුවල් හයරාකි කියන එකට එන්න බෑ. මොකද හේතුව අපේ ඩිසයින් එක ප්‍රධානම රඳා පවතින්නේ විෂුවල් හයරාකි මත. ඉතින් මොකද මේ විෂුවල් හයරාකි කියන්නේ? මම මෙහෙම සරලව කියනවා. විෂුවල් හයරාකි කියලා කියන්නේ අපේ ඩිසයින් එක කෙනෙක් රීඩ් කරද්දී එයාගේ ඇහැ කොහොමද අපි මූව් කරන්නේ කියලා. ඒ කියන්නේ අපි ඩිසයින් එකක් කරලා ඒකට යූසර්ට පෙන්නන්නේ නැහැනේ. මේක මුලින් කියපන්. දෙවෙනියට මේක මේ ඊළඟ අන්තිමට මේක ඊළඟට. එහෙම කියන්නේ නැහැනේ. එයාට අපි ඔටෝමැටිකලි එයාගේ ඇහි ફોකස් එක ගෙනියන්න ඕනේ throughout the design. වැදගත් මේකේ ඉඳලා වැදගත්කම අඩු වෙන එක. ඒ ඉඳන් ඒ කියන්නේ prominent most prominent එකේ ඉඳලා least prominent element එක දක්වා එයාගේ ඇහැ ඔටෝමැටිකලි අපි මූව් කරන්න ඕනේ ඩිසයින් එක හරහා. ඉතින් අන්න ඒ දේ කරපුවම තමයි හරි විෂුවල් හයරාකි එකක් ඩෙවලොප් වෙන්නේ ඔයාගේ ඩිසයින් එක ඇතුළේ. රයිට්? ඉතින් ඔන්න ඕකයි කතන්දරේ විෂුවල් හයරාකි කියන එක. ඇත්තටම දැන් ඇහැ ගෙනියනවා කියන අපි මේ ફોකස් එක. මේ ඇහැ ફોකස් වෙන පොයින්ට්ස් අපි කියනවා මොනවද? ෆෝකල් පොයින්ට්. ඒතකොට අපි ඩිසයින් එක ගත්තම ඒ ඩිසයින් එකේ ඒ ඔක්කොම එක ෆ්ලැට් එකට එක සමානව බෙදලා තිබ්බොත් විසිරලා තිබ්බොත් අපේ ඇහැ එක දෙයකට ફોකස් වෙනවා. ඒ ඩිසයින් එක අපි කියනවා හරි ෆෝකල් පොයින්ට් එකක් නැහැ කියලා. අපි හරියට අපිට ඉන්ෆර්මේෂන් ටිකක් ලැබුණම අපි ඒ ඉන්ෆර්මේෂන් ටික ප්‍රොසෙස් කරලා ෆෝකල් පොයින්ට්ස් ටික අඳුරගන්නවා. අඳුරගෙන අන්න ඒ ෆෝකල් පොයින්ට්ස් හරහා තමයි අපි යූසර්ව ඩ්‍රයිව් කරන්නේ most prominent එකේ ඉඳලා least prominent එකට යනකම්. එතකොට තමයි යූසර්ට හරියට ඉන්ෆර්මේෂන් ටික ඩයිජෙස්ට් වෙන්නේ. අපි වචනින් කිව්වොත් ඉන්ෆර්මේෂන් ටික හරියට දිරවන්නේ අන්න ඒ ෆ්ලෝ එකේ යා ගියොත් තමයි. ඔයගොල්ලෝ YouTube එකේ මේ සර්ච් කළොත් ඒ විෂුවල් හයරාකි කියන ඔයගොල්ලෝ පොඩ්ඩක් කන්ෆියුස් වෙයි. මොකද විෂුවල් හයරාකි කියන ගොඩක් අය එක්ස්ප්ලেইন කරන්නේ මේ ප්‍රින්සිපල්ස් 11ක් එක්ක. මම කිව්වත් ඒ ප්‍රින්සිපල්ස් 11ක් තියෙනවානේ. හැබැයි මට අවශ්‍යතාවයක් නැහැ ඔයගොල්ලන්ගේ න්‍යායාත්මක කරුණු සාගරයක හිර කරන්න මේ වෙලාවේ. මොකද අපි යන ගමන ඊට වඩා වෙනස්. එහෙනම් අපි ඉක්මනට මේ දේවල් ප්‍රැක්ටිකල් ලෙවල් එකට ගේන්න ඕනේ. ඒ නිසා විෂුවල් හයරාකි කියන එක මම කතා කරන්නේ ඇත්තටම න්‍යායාත්මක කරුණු 4ක් පදනම් කරගෙන. මොකද මේ 4 දැනට අපිට මේ අවශ්‍යතාවය සපුරා ගන්න ඇති. ඒ කියන්නේ විෂුවල් ඩිසයින් එක විෂුවල් හයරාකි එක හරියට බිල්ඩ් අප් කරගන්න මේ 4 ප්‍රමාණවත්. රයිට්. කතා ඇති අපි එක්සැම්පල්ස් එක වැඩේට බහිමු. රයිට් ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න එහෙනම් අපි එක්සැම්පල් එකක කතා කරන්න ආවා විෂුවල් හයරාකි කියන ප්‍රින්සිපල් එක ගැන. එතකොට මම කිව්වා විෂුවල් හයරාකි කියන ප්‍රින්සිපල් එක අපි කතා කරන්නේ න්‍යායාත්මක පදනම් 4ක් එක්ක ස්කේල් ඇන්ඩ් සයිස්, color contrast, spacing and positioning and perspective depth කියන එක. එතකොට මම මේ ඕපන් කරන් ඉන්නේ මගේම ඩිසයින් එක. අතන මම ගොඩක් ගාන ඩිසයින් ප්‍රින්සිපල්ස් කතා කරන්න යූස් කරන්නේ මගේම ඩිසයින්ස්. එතකොට මේ ඩිසයින් එක ඇවිල්ලා මගේ PowerPoint presentation එක ස්ලයිඩ් එකක්. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉමේජ් එකක් තියෙනවා. රයිට්? ඊට පස්සේ ටයිටල් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි ස්ටැට්ස් එකක් තියෙනවා. මම කිව්වත් වගේ ඕගලන්ට ඇත්තටම අංක එකට ඇහැ ගියේ මොකේදද? මෙන්න මේකට. මේක තමයි අංක එකට ඕගොල්ලෝ දැක්කේ. ඊට පස්සේ ඕගලන්ගේ ඇහැ කෙමෙන් ආව මොකේදද? මෙන්න මේකට. එහෙම නැත්නම් මෙන්න මේ ටයිටල් එකට. මෙයා ඉමේජ් එක දැක්කා. ඒ ඉමේජ් එක මොකක්ද කියන එක මෙතනින් අඳුරගත්තා. ඊට පස්සේ ඔයාලට මේක කියවන එක ටිකක් අමාරුයි. මොකද මේක පොඩියට තියෙන්නේ. ඔයාගේ ඇහැ ඊළඟට යන්නේ මොකේදද? මෙන්න මෙතෙන්ට. years of experience කියන. සාමාන්‍යයෙන් අපි මනුෂ්‍ය වර්ගයා කියවන්නේ සාමාන්‍ය වමේ සිට දකුණට සහ උඩ සිට පහළයට. ඉතින් මේ ෆ්ලෝ එක මෙන්න මේ විදියට මෙතෙන්ට ඇවිල්ලා, මේ විදියට ඇවිල්ලා, මෙතෙන්ට ඇවිල්ලා, මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා, මෙතනින් මෙතෙන්ට යනවා. හැබැයි ඒ ආව ෆ්ලෝ එකේදී අපි මේක මග ඇරලා ආවේ. අපි උඩ ඉඳන් පල්ලෙහාට ආවට මේක මග ඇරියේ ඇයි? හේතු දෙකක් හින්දා.
එකක් තමයි ඔයගලන්ට පේනවා ඇති මේකේ සයිස් එක. මේ වගේ සයිස් එකත් එක ගත්තම මේ ප්‍රමාණත් එක ගත්තම මෙතන සයිස් එක පොඩි. අන්නේ සයිස් කියන ෆැක්ට් එකෙන් මම මොකද කරේ? වාගේ ඇහැ මෙතනින් ගලවලා ඩ්‍රයිව් කරා කෙලින්ම මෙතෙන්ට. මොකද මට මෙතන දෙන්න උනේ ඉම්පෝර්ටන්ට් ඉන්ෆර්මේෂන් තමයි. එකක් මෙයාගේ පික්චර් එක යාව දැක්ක ගමන් අඳුර ගන්නවා. එතකොට ඊට පස්සේ කවුද මේ කියන එක රයිට් මෙයා තමයි චීෆ් ආකිටෙක්ට් කියන එක. ඊට පස්සේ මෙයාගේ වැදගත් ස්ටැට්ස් ටිකක් කලින් බලනවා. මෙයා 25 years of experience තියෙනවා. ප්‍රොජෙක්ට් 100ක් කම්ප්ලීට් කරලා තියෙනවා සහ එයාගේ පොඩි ස්ටැට්ස් ටිකක් මෙතන පෙන්නනවා. ඊට පස්සේ තමයි එයා ඩ්‍රයිව් වෙන්නේ මෙන්න මේ කොටස කියවන්නේ. ඒක less prominent part එකක් මේ ඩිසයින් එකත් එක ගත්තා. ඉතින් මේකෙන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති size කියන fact එක කොහොමද උපකාර උනේ ඔයාගේ ඇහැ ඩිසයින් එක පුරා ඩ්‍රයිව් කරන්න කියන එක. එහෙම නැත්නම් visual hierarchy එක build කරන්න size කියන fact එක කොහොමද වැදගත් උනේ කියන එක ගැන. right. අපි තව example එකක් බලමු. මේ example එකේ මම පෙන්වන්න යන්නේ අපි කතා කරන දෙවෙනි point එක ගැන. ඒ කියන්නේ color සහ contrast කියන එක ගැන. අතරම ඔයගලන්ට මේ slide එක බලපු ගමන් පේන්නේ මෙයාවද right. අපිට හරිනම් පේන්න ඕනේ ඇත්තටම වමේ ඉන්න කෙනාව. මොකද මං කිව්වා අපේ ඇහැ සාමාන්‍ය රීඩ් කරන්නේ කොහොමද left to right. හැබැයි අපිට මේ slide එකට ආපුවම එක සැරේ අපේ ඇහැ යන්නේ මෙතෙන්ට. මෙයා තමයි අංක 1 වෙන්නේ. මොකද හේතුව අපි ගත්තොත් එහෙම මෙයාගේ color setting එක මේගොල්ලන්ගේ color setting එකත් එක්ක highly contrast වෙනවා. ඒ නිසා අපේ ඇහැ ඉබේම මෙයාට අංක 1 priority එක දෙනවා. එතකොට මගේ පර්පස් එක උනේ මෙයා නම් මෙතන මේ එම්ප්ලොයිස් තුන් දෙනෙන්නේ පෙන්නන්න. මේ එම්ප්ලොයිස් තුන් දෙනාගේ මෙයා නම් ප්‍රධානියා. එහෙම නැත්නම් මෙයාව නම් අපිට highlight වෙන්න ඕනේ. අන්න ඒ දේ මම මෙතන කරලා තියෙන්නේ color contrast කියන එක පාවිච්චි කරලා. එතකොට මෙයාට අංක 1 ලැබෙනවා. මේ දෙන්නට මේ විදියට 2 සහ 3 ලැබෙනවා. right. මෙයාට මේක ලැබුණම අපිට යාගේ ඉන්ෆර්මේෂන් ටික ඊළඟට කියවෙනවා. ඊළඟට දෙවෙනියට එනවා, තුන්වෙනියට එනවා. අන්න ඔය විදියට ෆ්ලෝ එක යනවා. ඔය මම පෙන්නුවේ color contrast පාවිච්චි වෙන විදිය visual hierarchy එකක් build up කරන්න. අපි තව slide එකක් බලමු. මෙන්න මේ slide එක. මෙන්න මේ slide එකේ ඔයගලන්ට ආපු ගමන් අංක 1ටම පේන්නේ මොකද්ද? මෙයා. හැබැයි මෙයා අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මෙයාට වඩා විශාලයි. හැබැයි අපි අංක 1ට මෙයාව දකින්නේ මොකද හේතුව මේ කලර්ස් දෙක purple එකයි white එකයි highly contrasting. අන්නේ contrast එක නිසා ඔයාගේ ඇහැ කලින් නෝට් කරනවා මෙන්න මේ welcome කියන කොටස. right. අංක 2ට මේක නෝට් කරනවා. ඒ වගේම at the same time වගේ මෙයාවත් නෝට් වෙනවා. මෙන්න මේ කොටස් මෙන්න මේ දේවල් ඇත්තටම very low contrast එක තියෙන නිසා ඒ දේවල් රීඩ් වෙන්නේ නැති තරම් ඒක නිකන් අපේ ඩිසයින් එක ෆැසිලිටේට් වෙන්න දාපු ඩෙකරේටිව් අයිටම් එකක් විතරයි. ඒක ඉන්ෆර්මේෂනල් වැලියු එකක් නෑ. අපේ ඩිසයින්ස් වල ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් ඇත්තටම. මේක ඇත්තටම ඉන්ෆර්මේෂනල් වැලියු එකක් දෙන්නේ වෙල්කම් කියන එකයි. මෙන්න මේ ප්‍රසන්ටේෂන් ටයිටල් එකයි. මෙයාගේ ඉමේජ් එකනොත් අපිට යම් කිසි ඉන්ෆර්මේෂනල් වැලියු එකක් තියෙනවා හෝ නොතිබෙන්න පුළුවන්. ඒට අමතරව අපි මේ පැටර්න් එක ගත්තොත් එහෙනම් මේක ඇත්තටම ඉන්ෆර්මේෂනල් වැලියු එකක් නැතිම තරම්. right. මේ කතා කරේ color contrast කියන fact එක කොහොමද visual hierarchy එකක් build කරන්න මේ designs වල පාවිච්චි වෙලා තියෙන්නේ කියන එක. right. අපි එනවා අපේ තුන්වෙනි example එකට. මේ example එකෙන් මම කතා කරන්න යන්නේ space and positioning කියන එක කොහොමද අපේ visual hierarchy එකට බලපාන්නේ කියන එක. right. මම මෙතන අරන් තියෙන්නේ මගේ landing page එක ඇත්තටම preview එක. අපි සාමාන්‍යයෙන් එලිමන්ට්ස් වගේ platform එක අපි හදන දෙයක් දීගේ preview file එකක් හදනවා. අන්න ඒක තමයි මේ අරන් තියෙන්නේ මේ slide එකට. අපි web එකක් ගත්තොත් web එකක අපි මොකද කරන්නේ? අපිට අවශ්‍යම දේවල් අපි දාන්නේ කොහෙන්ද? උඩින්ම. ඊට පස්සේ දෙවෙනියට අවශ්‍ය දේවල්. ඊට පස්සේ තුන්වෙනියට අවශ්‍ය දේවල්. අවසානයේ අන්තිමට අපි දානවා footer එක. right. ඕක තමයි සාමාන්‍ය web එක යන structure එක. මේකට හේතුව මම කිව්වා මොකද්ද? අපේ ඈ සාමාන්‍යයෙන් දේවල් රීඩ් කරන්නේ උඩ ඉඳන් පල්ලෙහාට සහ වමේ ඉඳන් දකුණට. මෙන්න මේ කියන එක පදනම් කරගෙන අපිට අපේ canvas එකේ visual elements layout කරද්දී ඒ position එක මත ඒ කෙනාගේ එහෙම නැත්නම් user ගේ ඇහැ drive කරන්න පුළුවන් අපිට අවශ්‍ය තැනට. right. example එකක් හැටියට ගත්තොත් මේකෙදී right මෙන්න මේ component එකට අපේ ඇහැ මුලින්ම යනවා. එතනින් මෙතෙන්ට යනවා. මෙතනින් මෙතෙන්ට එනවා.
මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා එතනින් මෙතෙන්ට යනවා. රයිට්. මෙතනදී අපි ස්පේසින් කියන ගැන දැන් මේ කතා කරන්න යන්නේ. මේ සෙක්ෂන් එකට ඇවිල්ලා මං කියන්නේ දැන් ඇහැ යන්නේ උඩ ඉඳන් පල්ලෙහාට සහ වමේ ඉඳන් දකුණට. රයිට්. මෙතන උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා මෙයා ඇයි මෙතනින් ස්කිප් කරන්නේ නැතුව මෙතෙන්ට ගියේ? මෙයාට තිබ්බනේ මෙයාව ස්කිප් කරලා කෙලිම මෙතෙන්ට එන්න. ඇයි ඇහැ මෙතෙන්ට ගියේ? ඒකට හේතුව තමයි මෙන්න මේ ස්පේසින් කියන එක. රයිට්. මං කිව්වත් වගේ කැන්වස් එකේ හැම වෙලේම හැමදේම පුරවන එක නෙමෙයි දක්ෂතාවය කියන්නේ. අපිට ස්පේසස් කියන්නේ හරි වැදගත් දෙයක්. ඩිසයින් එකක් හරියට මැනේජ් කරන්න අපි ඒක වෙනම කතා කරනවා. අතනම බ්‍රීතිං ස්පේසස් නැත්නම් වයිට් ස්පේසස් කියලා. රයිට්. එතනදී අපි මේ කතා කරන්නේ මෙතනදී අපි මේ කතා කරේ මෙන්න මේ ස්පේසිං වැලියු එක අපිට කොච්චර බලපෑවද කියන එක මේ ඉන්ෆර්මේෂන් බ්ලොක්ස් දෙක වෙන් කරලා අපේ යූසර්ගේ ඇහැ හරි තැනට ඩ්‍රයිව් කරලා මේ ඩිසයින් එකේ විෂුවල් හයරාකි එක බිල්ඩ් කරන්න. රයිට්. එතකොට මේ කොටස වෙනම බ්ලොක් එකක් හැටියට ගත්තා. රයිට්. එයා මේක රීඩ් කරා. ඊට පස්සේ එයා දෙවෙනියට මේකට ආවා. මේ කොටස වෙනම බ්ලොක් එකක් හැටියට ගත්තා. ඒක රීඩ් කළා. ඊට පස්සේ තුන්වෙනියට මෙයා මෙන්න මේ කොටසට ආවා. රයිට්. ඊට පස්සේ ඒක 1 by 1 මෙයා රීඩ් කරලා එතනින් පස්සේ මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙතන තියෙන ગેප් එක වැඩි නිසා මෙයාගේ ඇහැ මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් ආපහු මෙතෙන්ට ෆ්ලෝ වෙනවා. රයිට්. ඒ චක්‍රේ දිගටම යනවා. අපි කතා කරන අතර වෙබ් ඩිසයිනින් වලදී ඩිසයින් පැටර්න්ස් කියලා. අපි කතා කරන ඩිසයින් පැටර්න්ස් දෙකක්. එකක් අපි කියනවා F පැටර්න් එක, අනික අපි කියනවා Z පැටර්න් එක. රයිට්. එතකොට දැන් බලන්න මේ ඇහැ මූව් වෙන විදිය. මෙතනින් මෙතෙන්ට පල්ලෙහාට. රයිට්. මේ හැදෙන දේ F අකුරක් වගේනේ. අන්න ඔක අපි කියනවා F පැටර්න් එකක් කියලා. ඊට පස්සේ ආ මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් යා මෙතෙන්ට එනවා. ආයි මේ පැත්තට යනවා. ආයි මෙහෙම යනවා. මෙන්න මේක අපි කියනවා C පැටර්න් එකක් කියලා. මම මේ වැඩිපුර දෙයක් කතා කරේ අතන මේක විෂුවල් හයරාකි වලට සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත් ඒක මේ වෙලාවේ උද්ගත වෙච්ච නිසා මම කතා කරන්න හිතුවේ. ඇත්තටම මෙන්න මේ පැටර්න්ස් බිල්ඩ් අප් කරලා තියෙන්නේ හරි විෂුවල් හයරාකි එකක් ඔටෝමැටිකලි ගොඩනගෙන විදිහට. රයිට්. ඒක ඇත්තට ටෙම්ප්ලේට් එකක් වගේ අපේ පහසුවට ගොඩනගලා දීලා තියෙන තේවල් තමයි ඇත්තට පැටර්න්ස් කියලා කියන්නේ. රයිට්. මම මේ කතා කරේ අපේ තුන්වෙනි ෆැක්ට් එක. එහෙම නැත්නම් ස්පේසිං and positioning කියන එක මත කොහොමද විෂුවල් හයරාකි එකක් ඩිසයින් එක රඳා පවතින්නේ කියන එක ගැන. අපි ඊළඟට කතා කරන්න යනවා පර්ස්පෙක්ටිව් ඩෙප්ත් එක කොහොමද අපේ විෂුවල් හයරාකි එක හදාගන්නේ කියලා ඩිසයින් එකක. රයිට්. අපි එහෙනම් ඒ කොටසින් හම්බෙමු. රයිට්. මේ තියෙන අපේ හතරවෙනි සහ අවසාන එක්සැම්පල් එක. අතරම මේ එක්සැම්පල් එක මම ගත්තේ මේ එක්සැම්පල් එකෙන් මට අර කතා කරපු ෆැක්ට්ස් හතරම එකපාර පෙන්වන්න අවස්ථාව ලැබෙන නිසා. අපි ඊට කලින් මුලින්ම කතා කරලිමු අපිට කතා කරන්න තියෙන මාතෘකාව මොකද්ද? පර්ස්පෙක්ටිව් කියන එක ගැන. රයිට්. මම මෙතන පෙන්වුවොත් එහෙම මෙන්න මේ දෙකේ ඔයගලන්ට පේනවා ඇති මේ 29th කියන එක නොවැම්බර් කියන එකෙන් ඉස්සරහට ඉස්මතු වෙලා තියෙනවා. රයිට්. මේක උඩට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාව මේක යටට ගිහිල්ලා තියෙනවා. මෙතනින් අපි කරලා තියෙන්නේ මොකද්ද? මේක 2D ඉමේජ් එකක් වුණාට 2D ග්‍රැෆික් එකක් වුණාට මෙයාව අපි විෂුවලි ඉස්සරහට අරන් තියෙනවා. ඒ කරලා මෙයාව පස්සට යවලා තියෙනවා. මෙන්න මේ ට්‍රික් එකෙනුත් එහෙම නැත්නම් මේ ෆැක්ට් එකෙනුත් අපිට පුළුවන් යම්කිසි එලිමන්ට්ස් දෙකක් හෝ එලිමන්ට්ස් කීපයක ප්‍රයොරිටි එක වෙනස් කරන්න, ප්‍රොමිනන්ස් එක වෙනස් කරන්න. එතකොට අපිට ඉස්සරහින් තියෙන දේවල් අපිට ප්‍රමුඛතාවය ලැබෙනවා. පිටිපස්සට ගිහිලා තියෙන දේවල් වලට අඩු ප්‍රමුඛතාවයක් ලැබෙනවා. ඕක තමයි අපි කතා කරේ පර්ස්පෙක්ටිව් කියන ෆැක්ට් එක. එහෙම නැත්නම් අපේ අන්තිම ෆැක්ට් එක. ඒකත් එක්ක මං කිව්වා මං මේ එක්සැම්පල් එක ගත්තේ මේ එක්සැම්පල් එකේ මං කතා කරපු දේවල් හතරම කතා කරන්න පුළුවන් නිසා. ඇත්තට මේ ෆ්ලයර් එක, මේ පෝස්ට් එක, මේ දෙකම එකක්. මේ පෝස්ට් එකයි දෙකම එකම පෝස්ට් එකේ විෂුවල් ස්ටයිල්ස් දෙකක් තියෙනවා. මේක අතන save the date කියන පෝස්ට් ටයිප් එක. ඒ කියන්නේ යම්කිසි ඉවෙන්ට් එකක් පටන් ගන්න ඉස්සෙල්ලා ඒ ඉවෙන්ට් එකේ ඩේට් එක අපි කෙනෙකුට සේව් කරගන්න දෙන ඉන්ෆර්මේෂන්. දැන් මෙතනදී ඒ ඉවෙන්ට් එක මොකක්ද කියන එක අපි ප්‍රයොරිටයිස් කරලා නැත්නම් ඒක ඉන්ක්ලූඩ් කරලවත් නැහැ. මෙතනදී අපි නම්බර් 1 ප්‍රයොරිටි දීලා තියෙන්නේ මොකේටද? ඩේට් එකට. අපි ඒක කරන්නේ කොහොමද? ක්‍රම කීපයකින්ම කරලා තියෙනවා. එකක් මොකද්ද? high color contrast එක. 29th කියන එකට මම දීලා තියෙනවා maximum color contrast එක. ඒත් එක්කම perspective එක. එයාගේ depth එකෙන් එයා මම
උඩට අරගෙන උස්සලා මතු කරගෙන තියෙනවා. ඊළඟට මගේ පොසිෂනින් එක ගත්තොත් මෙයා මම උඩම ලේයර් එකේ එහෙම නැත්නම් ඉහළම පොසිෂන් එකේ තියලා තියෙනවා. අන්න ඒ විදිහට මම යාට අංක 1 ප්‍රයොරිටි එක දීලා තියෙනවා. 29th November right. අපි මෙයාට අංක 2 ප්‍රයොරිටි එක දුන්නා. right. එතකොට මේ දෙන්න මොකද්ද? එක කොටසක්. 29th November කියන එක කොටසක්. ඒ කොටස මෙන්න මේ ගැප් එකෙන් වෙන් වෙලා එනවා. අපි ස්පේසින් කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා විෂුවල් හයරාකි එක ලස්සනට ගන්න. මෙයා 29th November කියන එක ඉන්ෆර්මේෂන් බ්ලොක් එකක් විදියටත් Lotus Tower කියන එක තව ඉන්ෆර්මේෂන් බ්ලොක් එකක් විදියටත් වෙන් කරලා ගන්න. ඒත් එක්කම මම මෙතන ඇඩ් කියන එක පාවිච්චි කරලා තියෙනවා very low contrasting color එකකින්. මොකද මේක අපිට readable වෙන්න අවශ්‍යම නැහැ. නමුත් ඒක එතන තියෙනවා. 29th November at Lotus Tower. එතනින් පස්සේ යම් කිසි ගැප් එකක් අපි අරගෙන මේකේ save the date කියන එක මම පොඩියට දීලා තියෙන්නේ. මොකද ඇත්තටම මේක ලොකුවට prominent වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක obviouslyම save the date post එකක්. right. ඔය පැහැදිලි කරේ මම visual hierarchy එකක් අපි කොහොමද මේ කතා කරපු facts 4 මත build කරන්න කියලා. facts කිව්වොත් ඇත්තටම design principles ඒවා. ඒ principles මත build up කරගන්න කියන එක. right. අපි ඔය විදිහට කතා කරේ අපේ පළවෙනි design principle එක visual hierarchy කියන එක. right. අපි තවත් design principle එකකින් මේ වගේම හම්බෙමු. ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඉතින් subscribe කරන්න, ඕගොල්ලන්ගේ අදහස් share කරගන්න, ඕගොල්ලන්ට තව ඉගෙන ගන්න ඕන දේවල් කියන්න. මම උගන්වන එකේ මොනවා හරි අපහැදිලිතාවයක්, ඉක්මන් බවක්, කැඩි යන ස්වරූපයක් හරි මොනවා හරි තියෙනවනේ ඇත්තටම ඒවා කියන්න ගෙලින්ම. එතකොට මට ඒවා improve කරගන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලෝ මගෙන් තව බලාපොරොත්තු වෙන දේවල් මේ series එකට ඇතුළත් කරන්න තියෙනවා නම් මට කියන්න. මම ඇත්තටම ඒවා consider කරනවා. right. එහෙනම් යාළුවෝ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.